සමහරක් වෙලාවට තව ටික දවසක් කියනකොට මනෝජ් ගමගේත් සියදු විනාසා ගත්තා කියලා පුවතක් වාර්තා කරයිද දන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් මේ රටේ අද කාලේ සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නවා නන්දන ගුණතිලක මහත්මයාට අත්වෙච්ච ඉරණම ගැන තවමත් ප්‍රශ්නකාරී තත්ත්වයක් මේ රටේ තියෙනවා. මොකද එතුමා යම් කිසි දේවල් හෙළිදරව් කරමින් සිටියදී ඒක සිද්ධ වුණේ. භාණ්ඩාගාරයේ ලේකම්වරයා තමයි හැකර්ගේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකාලයා. ඒ වගේම කපිල චන්ද්‍රසේන මහත්මයා උපයෝගී කරගෙන රාජපක්ෂවරුන්ට විරුද්ධව කතාවක් ගොඩනගන්න හැදුවා කියලා සාක්ෂි අනාවරණය වුණා. එවැනි තත්වයක පුද්ගලයන් තමයි මෙලෙස මිය යන්නේ. ඉතින් ඒක නිසා පොලිස්පතිතුමාගේ කතාව ගැන මං හිතන්නේ පුරවකථන දෙන්න වේලාසන වැඩි. අපි ඒ ගැන ඉදිරියේදී යන තත්ත්වය අනුව ඉදිරිපත් වෙන කරුණු අනුව ඉදිරියේදී මාධ්‍යමෝගෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මං හිතන්නේ මේ වන විට මේ රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා ඔවුන් ඉතිහාසයේ කරපු බරපතලම අත්දා බැලීම බරපතලම වරද්ද සිදු කරගෙන තියෙනවා. මේ වන විට විරුද්ධවාදීන්ගේ කටවල් වැසීම ඒ වගේම අධිකරණය ස්වාධීන වසර ගණනාවක් පුරාවට මේ රටේ ඉතාමත් ගරු කටයුතු ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතුණා. මේ ස්වාධීන අධිකරණ පද්ධතිය පළවත්තේ පාලනයට ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පවතිනවා. විනිශ්චයකාරවරුන් දැඩි පීඩනයකින් කටයුතු කරන බව අපිට පෙනී යනවා. අපි දැක්කා විනිශ්චයකාරවරුන් ඒකරාශී වෙලා මේ සම්බන්ධයෙන් Tamanගේ තීරණය ප්‍රකාශයටපත් කරා. ඒ තීරණය ප්‍රකාශයටපත් කරායින් පස්සේ ඔවුන්ගේ ඉදිරි ඉරණම පිළිබඳවත් රජයේ පැත්තෙන් එල්ලවන ඔවුන්ට තර්ජනය පිළිබඳවත් යම්කිසි සැකයක් මේ වුණ විට අපිට මතුවෙමින් පවතිනවා. මොකද ඒ සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ තුළින් එවැනි බරපතල තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. ඒ වගේම අපි ඊයේ දවසේ දැක්කා සමාජ මාධ්‍යවල යම්කිසි පුද්ගලයෙක් ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට විරුද්ධ ප්‍රචාරණයක් දියත් කරපු ඔහුව රඳවා ගැනීමේ නියෝග ගහලා ඩීఓ ගහලා ඔහුව කටුනායක ගුවන්තොටුපළේ නාම ඕස්ට්‍රේලියාව ඉඳන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රටේ පවතින නීති රීති පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඩීఓ ගහන්නේ ඉස්සර ඩීஓ ගැහුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනසයටද මේ ඩීஓ ගානේ සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සැකකරුවන්ට. ඒ වගේ බරපතල සැකකරුවන්ට. හැබැයි මේ වන විට රජය තමන්ගේ මැති ඇමතුරුන්ට තමන්ව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරවන් පවා ඩීఓ ගහලා රඳවා ගන්න රදවුම් නියෝග මත තියෙන තත්ත්වයට පත් කරන්න මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය ඉතාමත් බරපතල මර්ධනකාරී තත්ත්වයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යමින් පවතිනවා. මං හිතන්නේ ජනතාවට තේරලා තියෙනවා Taman අත්දා බලන්න ගහපු කතරය මේ වන විට මුළු රටේම සොහොනක් බවට පත් වෙමින් තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම උදා වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම විපක්ෂයට කියනවා, විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමා ඇහැරෙන්න, ඔබතුමා නැකිටින්න, ඔබතුමා තමයි මේකට නායකත්වය දෙන්න ඕනේ. ඒක බැරි නම් කියන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඒකට නායකත්වය ලබා දෙයි.